තෙරුවන් සරණයි දරුවනේ ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා සියලු දෙනාම මගේ දේව බලාවසර YouTube නාලිකාවට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ දේව බලාවසර YouTube නාලිකාව ඔස්සේ අරගෙන එන පළවෙනි වැඩසටහන සමග. මම මේ නාලිකාව ඔස්සේ අරගෙන එන්නේ මූලිකවම গুপ্ত විද්‍යාව ගැන. ඒකෙත් කොටස් කීපයක් තියෙනවා. වරම් අවසර ගැන, ශක්තිය අවසර ගැන, සුවනෝන රෝග ගැන, අමනුෂ්‍ය දෝෂ ගැන වගේම දෙවියන්ගෙන් මනුලවට ලැබෙන ශක්තිය අවසර ගැන සහ තවත් গুপ্ত කාරණා රාශියක් ගැන. දැන් ඔයාලට ගැටලුවක් එනවා ඇති. ගොඩක් නාලිකාවල මේ මාතෘකාවම කතා කරද්දී ඇයි මේ මෑණියොත් මේ වගේ මාතෘකාවක්ම තෝරගත්තේ කියලා. ඔව් දරුවනේ, මාතෘකා ටික සමාන වෙන්න පුළුවන්. ඒත් ඒ මාතෘකාවල හරයන් ඔයාලට සම්ප්‍රේෂණය කරන විදිහ තමයි මේ නාලිකාවෙන් ඔයාලා දකින ලොකුම වෙනස. මොකද මම ඔයාලට දැනුමක් දෙනවා. හැබැයි ඒ දැනුම දෙන්නේ වචන වලින් විතරක් නෙවෙයි. ඒකයි මේ නාලිකාවේ වෙනස දරුවනේ. මම යම් ඕනෑම කාරණාවක් එක්කලම ඊට අදාළ වීඩියෝ පටද ඔයාලට බලන්න මම ඉදිරිපත් කරනවා. මම ඔයාලට උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. සුව කරන්න බැරි গুপ্ত රෝග වෛද්‍ය වාර්තාවලටත් හසු නොවන ඒවා ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් ඒ වගේ රෝග අවුරුදු ගණන් ඉඳලා ඇදී යන අවස්ථා තියෙනවනේ. උදාහරණයක් විදිහට කොන්දේ කැක්කුම්, කකුල් කැක්කුම් වගේ අන්න ඒ වගේ රෝගයන් මම ඊටසලු කාලයක් තුළ සුව කරනවා මේ වරම් ශක්තියෙන් සහ භාවනා ශක්තිය අවසර ඔස්සේ. ඉතින් මම ඒක ඔයාලට කිව්වට විතරක් වැඩක් නෑනේ. මෙහෙම ශක්තිය අවසර වලින් වරම් අවසර වලින් සුව කරන්න පුළුවන් කියලා කිව්වට ඒක වචනයක් විතරක් වෙනවා. ඉතින් ඉතා සුළු කාලයක් තුළ සුව කරපු වීඩියෝත් එක්කලම තමයි ඔයාලට මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඒ වගේම අපි හිතමුකෝ උදාහරණයක් විදියට සමහර දරුවන්ට අමනුෂ්‍ය දෝෂ නිසා අතපය කොර වෙලා තියෙනවා, කටවල් ඇද වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම අවස්ථාවලදී ඒ මොහොතේම ඉතා සුළු කාලයක් තුළ මම මේ අදාළ රෝගියාගේ දෝෂිවත් කරලා අතපය සකසලා කටවල් ඇද වෙච්ච ඒවා පවා එවලෙම සකසනවා. ඉතින් ඒ වගේ වීඩියෝ ඔයාලට බලන්න ලබා දෙනවා. ඒ වගේම ඒක විස්තරත් දැනුමක් ආකාරයට ඔයාලට පැහැදිලි කරලා දෙනවා. දරුවනේ ගොඩක් අය බඩට දීපු විනබන්ධනයක් විරේක බෙහෙත් වලින් හෝ ඇඹුල් පහ දීලා කසාය දීලා විරේක කරනවා. එහෙම නැතිනම් වමනය කරනවානේ. මම එහෙම කරන්නේ නැහැ. කිසිම විරේක බෙහෙතක්වත් ඇඹුල් පහවත් නොදී මම එවලෙම විරේක කරනවා. ඒකට බැඳිලා තියෙන බන්ධනයේ දිෂ්ටිය තමයි ඉවත් කරන්නේ. බන්ධන ටික තමයි දරුවනේ මම කපන්නේ. ඒ කපනකොට වමනය වෙනවා. ඉතින් මේ දේවල් ඒ විදිහටම වීඩියෝ දර්ශන මගින් ඔයාලට නරඹන අවස්ථාව දෙනවා. මගේ මේ නාලිකාව ඔස්සේ. තවත් ගොඩක් දේවල් තියෙනවා. මුඛ හිර නිසා කතා කරන්න බැරි අයට ඒ මුඛ හිර කැපුවට පස්සේ එවලෙම කතා කරන්න පුළුවන් වෙන අවස්ථා. ඒ වගේම කපන්න බෑ කියන වරම් හිර තියෙන අයගේ වරම් හිර කපන අවස්ථා. ඒ හැම දෙයකම වීඩියෝ දර්ශන මම ඔයාලට දැක ගන්න අවස්ථාව දෙන්නම් මගේ නාලිකාව තුළින්. ඉතින් මම හිතනවා මගේ මේ නාලිකාව গুপ্ত විද්‍යාව අධ්‍යයනය කරන ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම දරුවනේ තවත් මාතෘකා රැසක් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. වරමක් නිවැරදිව සකසන්නේ කොහොමද? ඒ වගේම ශරීර හිර, ඥාති හිර කපන්නේ කොහොමද? බඩට දුන්න විනබන්ධන ඉවත් කරන හැටි, භාවනා ශක්තිය අවසර ගැන, ඒ වගේම එක් තලයන්ට භාවනාවෙන් යනකොට ඒ තලයකින් තලයකට මාරු වෙන හැටි, ඒ වගේ තැන් වලින් පරිසම් වෙන්න ඕන කොහොමද? ඔන්න ඔය වගේ ගැඹුරු මාතෘකා සාමාන්‍යයෙන් නිතර කතා නොකරන මාතෘකා මම ඔයාලට අරගෙන එනවා. එතකොට ඔයාලට ලොකු දැනුමක්, අවබෝධයක්, ප්‍රායෝගික අත්දැකීම් එක්කලම ඔයාලට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියලා මම ඔයාලට පැහැදිලිව කියනවා. මොකද දරුවනේ මටත් ඔයාලට දෙන්න ඕනකම තියෙන්නේ දැනුම විතරක් නෙවෙයි. මේ වරම් ශාස්ත්‍රය, গুপ্ত විද්‍යාව කියන්නේ මහා ගැඹුරු විෂය පරාශයක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වගේම ලොකු ශක්තියක්, බලයක්, අවසරයක් තියෙන තැනක්. ඒ වගේම මේ මනුලවට දෙව්ලොවෙන් මේ අවසරයන් ලැබෙනවා. ඉතින් මේ අවසරයන් ලැබෙනවා කියලා වචනෙන් කිව්වට බැහැනේ දරුවනේ. මොකද මේක කටින් කිව්වට පිළිගන්නේ නැහැ ගොඩක් අය. ඉතින් මම ඒකයි මේ ප්‍රායෝගිකව වීඩියෝ දර්ශනත් එක්කලම ඔයාලට බලන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට තමයි ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට හරි දැනුමක් සම්ප්‍රේෂණය වෙන්නේ.
මොකද මට ඕනේ ගොඩක් අය කතා නොකරන මේ ශාස්ත්‍රයේ රහස් තැන් ගැඹුරු තැන් ඔයාලට කියලා දෙන්න. මොකද එහෙම දේවල් තියෙනවා. ගිරේ හසුරන විශේෂ ක්‍රමවේද තියෙනවා. ඒ වගේම දෙහි කපන විශේෂ ක්‍රමවේද තියෙනවා. බන්ධන අදින විශේෂ ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධව ඔයාලට නිවැරදිව කියලා දෙන්න ඕනේ. ඒ වගේම දරුවනේ එකම කාරණාව සම්බන්ධව මතිමතාන්තර තියෙනවා. වැරදි අර්ථකථනය දෙන. ඉතින් ඒ වගේ අර්ථකථන නිවැරදි කරලා මම ඔයාලට ගේනවා. හැබැයි ඒවට සාක්ෂිත් එක්කලම තමයි ගේන්නේ. නැත්නම් මම කියන එකත් නිකන් වචන ටිකක් විතරක් වෙනවනේ දරුවනේ. සාක්ෂි සාධක තිබුණොත් තමයි ඔයාලට මේ වගේ වැදගත්කමක් වටිනාකමක් දැනෙන්නේ සහ පෙනෙන්නේ. මොකද දරුවනේ දැනුමක් දෙනකොට දැනුමක් සම්ප්‍රේෂණය කරනකොට පොතේ දැනුමට විතරක් හෝ කාගේ හරි ලිපියකින් බලාගත්තු දැනුමකට විතරක් යට වෙලා තවත් කෙනෙකුට දැනුම දෙන්න යන්න හොඳ නැහැ. එතකොට ඒක වචන ටිකක් විතරක් වෙනවා. පොතේ දැනුම වැරදි කියනවා නෙවෙයි. පොතේත් හරි දැනුම තියෙනවා. නැත්තේ නැහැ. ඒකට අපේ ප්‍රායෝගික දැනුම අත්දැකීමෙන් ලබාගත් අවබෝධය මේ සියල්ල එකතු කරලයි අපි තව කෙනෙකුට මේවා දායාද කරන්න ඕනේ. සමහර නාලිකාවල මම දැක්කා සමහර දැනුම සම්ප්‍රේෂණය වෙනවා අඩුයි සමහර අවස්ථාවලදී. මම හිතන්නේ එයාලා හිතනවා ඇති සම්පූර්ණ දැනුම දුන්නොත් තව කෙනෙක් ඒක කොපි කරයි කියලා. මෙහෙමයි දරුවනේ දැනුම කොපි කරන්න පුළුවන්. නමුත් ගුරුවරයාගේ බලාවසර කොපි කරන්න බැහැනේ ශිෂ්‍යයෙකුට. ඉතින් අපි ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව මේ දැනුම දෙන්න ඕන. බලාවසර ලබා ගන්න ඕන ශිෂ්‍යයා තමයි. ගුරු උපදේශ යටතේ අදාළ ක්‍රමවේද ඔස්සේ තමන්ගේ බලාවසර තමන් වැඩි දියුණු කරගන්න ඕනේ. මොකද දරුවනේ මේ දේවල් හංගලා ටිකක් ඉතුරු කරගෙන කියලා දෙන්න හොඳ නැහැ. අපිට මේ දේවල් ලැබිලා තියෙන්නේ පෙර පිනකටනේ. එතකොට යම්කිසි වරම්මාලාවක් හෝ ශක්තිය අවසරයක් හෝ ලැබිලා තියෙනවා නම් මේ ආත්මෙ විතරක් නෙවෙයි පෙර ආත්මවල කරපු පිනෙත් විපාකයක් විදියට තමයි අපිට මේ වරම් ශක්තියත් ශක්තිය අවසරයත් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ පෙරපිනෙන් ලැබපු මේ ශක්තිය අවසර වරම් අවසර වලින් අපි ඒකේ කොටස් තියාගන්නේ නැතුව ඊට අවංකව ඉදිරි ශිෂ්‍ය පරම්පරාවට කියලා දුන්නොත් තමයි මේක මේ භවයට පිහිටන්නේ ඉදිරි භවවලට පිනක් ලෙස බලපාන්නේ. හරි දරුවනේ ගුප්ත විද්‍යාව අධ්‍යයනය කරන ඔයාලට මගේ මේ නාලිකාව ගොඩක් වටී කියලා මම හිතනවා. ඒ වගේම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ Facebook ගිණුමේ link එක. ඒකෙත් මේ වගේ වටිනා වැඩසටහන් වීඩියෝ දර්ශනත් එක්ක දාලා තියෙනවා. ඒවත් බලන්න කියලා ඔයාලකින් ඉල්ලනවා. මොකද ඒකෙදිත් ඔයාලට වටිනා දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මොකද මගේ නාලිකාව වරම් වලට විතරක් නෙවෙයි සුවනෝන රෝග සම්බන්ධවත් මම වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉතින් බාල මහලු ගැහැණු පිරිමි භේදයකින් තොරව වැදගත් වෙන්න පුළුවන් මගේ මේ නාලිකාව ඔස්සේ ගෙන එන වැඩසටහන්. ඉතින් ඒක නිසා දිගටම රැඳිලා ඉන්න මගෙත් එක්ක මාව subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ පිළිවෙලට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරි වැඩසටහන් පිළිවෙලට පියවරින් පියවර අරගෙන එන්නම්. එතකන් ඔයාලා රැඳිලා ඉන්න දරුවනේ මගෙත් එක්ක අපි ඉදිරි වීඩියෝ එකකදී හම්බ වෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.